අඟහරුවාදා උයන්න ගත්තේ දරුවෝ පාසල් යන්න පිටත් වුණාට පස්සෙයි. පොන්නි හාලෙන් කෝප්ප දෙකක් අරගෙන ඒක හොඳට හෝදගත්තා. 3 වතාවක් හෝදලා ඊට පස්සේ ඒක රයිස් කුකර් එකේ භාජනයට දාලා වතුරත් මැද ඇඟිල්ලේ පළවෙනි පුරුකට වෙනකම්ම තියලා භාජනයේ වටේ තිබ්බ වතුර ටිකත් හොඳට පිහදාලා ඊට පස්සේ රයිස් කුකර් එක ඇතුලෙන් හාලා තිබ්බා බත ඉදෙන්න. ඊට පස්සේ පෑන් එක ලිපෙන් තියලා පෑන් එකට තෙල් ටිකක් දැම්මා. මේ තෙල්වල කොලෙස්ටරෝල් 0 කියලයි මේ ගහලා තියන්නේ. තැඹිලි පාට තීරුව ඇතුලේ. කලින්ද රෑම කූරිමාලු කෑලිවලට කපලා ඒකට ලුණු කුඩු, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු දාලා අත ගාලා මැරිනේට් වෙන්න තියලයි තිබුණේ. තෙල් ටික රත් වුණාට පස්සේ ඒ මාළු කෑලි කීපයක් අරන් තෙල් එකෙන් දාලා බැදෙන්න දීප්පා. මාළු ටික බැදෙනකන් අවශ්‍ය දේවල් කපා ගත්තා. සුදු ලූණු හීනියට කපා ගත්තා. ලූණු ගෙඩි දෙකකුත් හීනියට කපාගෙන ලූණු ටික පිඟානකට දාලා පැත්තකින් තියාගත්තා. තක්කාලිත් එක ගෙඩියක් ෆ්‍රිජ් එකෙන් අරගෙන ඒකත් පෙති පෙති කපාගෙන පිඟානකින් තියාගෙන ලෑස්ති කරගත්තා. අවු මිරිස් කරලා තිබුණේ ඒකත් හීනියට කපලා අවශ්‍ය දෙයට විතරක් දාන්නේ අවු මිරිස් කරලත් පැත්තකින් තියාගත්තා. ඔය අතරේ දාපු මාළු ටික බැදිලා තිබුණ හින්දා ඒවා තෙලෙන් අයින් කරගෙන කිචන් පේපර් එක උඩින් දැම්මා. අනිත් මාළු ටිකත් ඒ ගමන්ම බැදෙන්න දැම්මා. ඊට පස්සේ බීට්රූට් ගෙඩිය සුද්ධ කරලා අරගෙන සෝදලා ඒකත් පෙති පෙති කපලා හීනි තීරු වලට ආයෙම කපා ගත්තා. හීනියට කපා ගත්තාම බීට්රූට් ගොඩාක් රසයි. ඉව්වමයි තෙල් දැම්මමයි මොන ක්‍රමයට හැදුවත් රසයි. කපපු බීට්රූට් ටික පෑන් එකට දාගෙන ඊට පස්සේ හොඳට කටින් බෝඩ් එක හොදලා පැත්තකින් තිබ්බා. බීට්රූට් වලට කරපිංචා, කපපු සුදු ලූණු, කපපු ලූණු ටිකක්, ගම්බිරිස් කුඩු තේ හැඳි එකක්, ලුණු කුඩු තේ හැඳි එකක්, අමු 3-5 කුඩු තේ හැඳි භාගයක්, කුරුඳු පොතු, උළු හාල් වලින් පොඩ්ඩකුත් දාලා ඔක්කොම ටික හොඳට කලවම් කරා. වතුර කෝප්ප කාලක් විතර දැම්මේ. ඒ ටික හොඳටම ඇති. ඊට පස්සේ ලිපෙන් තියලා ලිප සාමාන්‍ය ගින්දරේ පත්තු කරලා පියනෙන් වහලා තැම්බෙන්න තිබ්බා. තෙල් ටිකත් වීසි කරලා ඒ පෑන් එකත් හොඳට හොදගත්තා. ඊගාවට ලීවන් ගෙඩිය අරගෙන ඒකට සුදු ලූණු බික් දෙකක් දාලා, කරාපු නැටි 3-4ක් දාලා, කරදමංගු 3ක් විතර දාලා, කුරුඳු පොතු කෑල්ලකුත් දාලා හොඳට හීන් වෙන්න කොටා ගත්තා. කොටාගෙන ඒකත් පිඟානේ අයිනකින් තියාගත්තා. බීට්රූට් ටික තැම්බිලා තිබ්බ හින්දා හොඳට කලවම් කරලා පොල් කිරි වලිනුත් පොඩ්ඩක් දාලා හොඳට ආපහු කලවම් කරලා කිරි ටික පොඩ්ඩක් ඉතිරෙනකම් ලිපේ තියලා ලිප වහලා බීට්රූට් එක උයලා ඉවර කළා. ඊට පස්සේ පෑන් එකක් ලිපෙන් තියලා ඒකට මිරිස් කුඩු තේ හැඳි 2යි, බෙදපු 3-5 කුඩු තේ හැඳි 1යි, ගම්බිරිස් කුඩු තේ හැඳි 1යි, කහ කුඩු තේ හැඳි කාලයි, ලුණු කුඩු තේ හැඳි 1යි, වතුර කෝප්ප එකකුයි, ඒකටම කරපිංචා, කොටාගත්තු සුදු ලූණු ඉඟුරු ටිකයි, අමු මිරිස් ටිකයි, කපපු තක්කාලි, කපාගත්ත ලූණු වලින් ටිකකුයි එකතු කරලා කලවම් කරලා හොඳට තැම්බෙන්න තිබ්බා. වතුර හොඳට නටද්දී තක්කාලි ටිකත් හැන්දෙන් පොඩ්ඩක් පොඩි කරලා බැදගත්තු මාළු කෑලි ටික එකට දාලා හොද්ද පොඩ්ඩක් හිඳනකම් ලිපේ තියලා තිබ්බා. ඊට පස්සේ මාළු ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කලවම් කරලා ලිප වැහුවා. ඊට පස්සේ ටිකක් ලොකු පෑන් එකක් ලිපෙන් තියලා ඒකට තෙල් මේස හැඳි එකක් දාලා ඒක රත් වෙද්දි උම්බල කඩ, කරපිංචා, පොඩියට කපාගත්තු සුදු ලූණු බික් 3ක් විතර දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ කපාගත්තු ලූණු ටික එකතු කරා. ඒ ටිකත් හොඳට කලවම් කරලා ඊට පස්සේ ලුණු කුඩු තේ හැඳි එකක් එකතු කරා. ආයෙම හොඳට කලවම් කරලා ලූණු ටික මැලවෙද්දී ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයකුයි, කෑලි මිරිස් කුඩු තේ හැඳි 3කුයි එකතු කරලා හොඳට කලවම් කරලා නිවිති ටික පොඩ එකතු කරන ගමන් තෙල් දාගනිපු ලූණු ටිකත් එක්ක නිවිති ටික හොඳට කලවම් කරා. නිවිති ටික දැම්මට පස්සේ ලිප වහලා ඊට පස්සේ කලවම් කරාම පෑන් එකේ රස්නෙටම නිවිති ටික හොඳට මැලවෙනවා. නිවිති වල තියෙන ගුණාත්මක බවට කිසිම හානියක් වෙන්නේ නැහැ. උයලා ඉවර වුණාට පස්සේ මං කවුන්ටර් টොප් එක උඩින් උයපු වලන් ටික තියලා ලිප මුලින්ම පිහලා අස් කරා. උයලා ඉවර වුණාට පස්සේ කුස්සිය අස් කරේ නැත්තම් උයපු එක හරියට සම්පූර්ණ වෙන්නේ නැහැයි කියලා මම ඔයාලට ඕන තරම් කියලා ඇති.
ඒ මම පුරුදු වෙලා හුරු වෙලා ඉන්න විදිය. මාළු බැදපු නිසා පුංචි පුංචි තෙල් බින්දු හැම තැනටම වීසි වෙච්ච හින්දා හොඳට ස්පොන්ච් එකකිනුත් පිහිදාලා ඊට පස්සේ කිචන් පේපර් එකකිනුත් වතුර ටික හොඳට පිහිදාලයි ඒ බඩු ටික අදාළ තැන් වලින් ආපහු තිබ්බේ. ඒ විදියටම ලිපේ දෙපැත්තම අස් කරලා පිරිසිදු කරා. එතකොටයි මට උයපු එක ගැන ලොකු සතුටක් දැනෙන්නේ. දවසක් මගේ මහත්තයා මට කිව්වා රෝසි මං හොඳට ඉගෙන ගත්තා. හොඳ රස්සාවක් කරනවා. ඒත් මට ඔයා කරන දේ කරන්න බෑ. මට බෑ ඔයාට වගේ ලස්සනට දැනෙන්න ලියන්න. දැනෙන්න කතා කරන්න මට බෑ. ඔයා හදනවා වගේ ලස්සනට වීඩියෝ හදන්නත් බෑ. ඒ නිසා කවමදාවත් ඔයාව අවතක්සේරු කරගන්න එපා. ඔයාගේ ටැලන්ට් එක විශ්වාස කරන්න. ඒකට වටිනාකමක් දෙන්න. හැමෝටම හැමදේම කරන්න බෑ. ඔයා කාටවත් වරදක් නරකක් කරන්නේ නෑ. ඒ නිසා කිසිම වෙලාවක ඔයාව කවුරු නිසාවත් පහලට දාගන්න එපා කියලා. අපි හැමෝටම මොකක්ම හරි දක්ෂතාවයක් තියෙනවා. සමහර විට ඒ දක්ෂතාවය අපි හොයාගෙන නැතුව ඇති. ඒ දක්ෂතාවයෙන් කාටත් හිරිහැරයක්, හිංසාවක්, පීඩාවක් වෙන්නේ නැත්තම් ඒ දක්ෂතාවයෙන් ඔයා උපරිම ප්‍රයෝජන ගන්න. කවදාවත් ඔයාව තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා තව කෙනෙක් කියන දේට දුක හිතිලා ඔයාව අවතක්සේරු කරගන්න එපා. ඒකෙන් ඔයා තුළ තියෙන ආත්ම ශක්තියයි විනාශ වෙන්නේ. ආත්ම ශක්තිය විනාශ වෙනවා කියන්නේ අපි කඩන් වැටෙනවා කියන එකට. ඉතින් අපි කවුරුත් කැමති නෑනේ කඩන් වැටෙන්න. ඒ නිසා ඔයාගේ ටැලන්ට් එක විශ්වාස කරන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි.